අයිබෝන් කියලා පිළිගන්නවා හැමෝම US Game YouTube channel එකට. ඔන්න අදත් අලුත් වීඩියෝවක් අරන් ඔයාලට ආවා. අලුත් අවුරුද්දෙන් චුට්ටක් වෙනස් වෙන්න හිතුවා. කොන්න පොඩ්ඩක් ඇව්වා කොටටම දකින්න කට්ටිය අහනවා මහාන වෙන්නද මහාන වෙලා ඉඳියද කියලා. ඔය ටික කතාවක් නැතුව අපි ඉක්මනට අද කතාවට යමු. ඔයාලා දැකලා තියෙන මේ දවස්වල ගොඩක් AI වලින් එක shop වලට ads හදලා දානවා. ඊට පස්සේ කාටුන් හදනවා, පොඩි ෂෝට් වීඩියෝ හදනවා. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද ඒ වගේ පොඩි ෂෝට් වීඩියෝ හදාගන්න කියලා. ඔයාලා හැමෝම දන්න AI app එකක් තමයි මම මේකට භාවිතා කරන්නේ. මුලින්ම අපි මෙන්න මේ වීඩියෝ එක බලමු. අපි දකින හැමදේම ඇත්තද? ලෙන්ස් එක තීරණය කරන්නේ කතාවක්. නමුත් සත්‍ය ලෙන්ස් එකට වඩා විශාලයි. It's nice when people actually stop and look around. ඔයා දකින්නේ මම ෂෝ කරපු එක. නමුත් සත්‍යය හොයන්න ඔයාටම පුළුවන්. ඔයාලා දැක්කනේ ලස්සන කාටුන් එකක් මම හැදුවා. ඉතින් මේ වගේ කාටුන් එකක් ඔයාලටත් හදන්න පුළුවන්. බැරි නැහැ. තව දෙයක් කියන්න ඕන AI වීඩියෝ විතරක් ඔයාලා YouTube channel එකක් කරනවා නම් YouTube channel එකේ AI වීඩියෝ විතරක් දාන්න එපා. මොකද මේ දවස්වල ගොඩ දෙනෙක් කතා වෙනවා AI content තියෙන මිලියන ගණන් views වල තියෙන videos තියෙන YouTube channel සම්පූර්ණයෙන්ම YouTube එකෙන් ගලවලා දාලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා YouTube channel එකක් කරනවා නම් AI වලින් විතරක් YouTube channel එකක් කරන්න එපා. මේකෙන් මම දකින්නේ නම් ඉතින් YouTube එකෙන් AI concept එක අයින් කරන වගේ එකක් මට හැඟෙන්නේ. බලමු ඉස්සරහට මොන වගේ තීරණයක් වෙයිද කියලා. හරි අපි එහෙනම් යමු වීඩියෝ එකට. කොහොමද මේ AI app දෙක හරහා අපි වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න කියලා බලමු. අද මම තමයි වීඩියෝ එක කරන්නේ. එහෙනම් හැමෝම හොදට අහගන්න. අනිවාර්යෙන්ම මුල ඉඳන් වීඩියෝ එක බලන්න නැත්නම් ඔයාලට කිසිම දෙයක් තේරෙන එකක් නැහැ මගේ යාළුවනේ. අපි යමුද එහෙනම් වීඩියෝ එකට. අපි එහෙනම් යමු වීඩියෝ එකට. මම ඔයාලට කිව්වා මේකට මම යූස් කරන්නේ AI tool දෙකක් විතරයි කියලා. ඉතින් අපි බලන්න යමු AI tool දෙක මොකක්ද කියලා. මම මේකට යූස් කරන්නේ ChatGPT. ඔයාලා හැමෝම දන්න ChatGPT AI tool එකයි. මෙන්න මේ Flow කියන AI tool එකයි විතරයි. අපි බලමු ChatGPT AI tool එකයි Flow AI tool එකයි යූස් කරලා කොහොමද අපි වීඩියෝ එකක් ජෙනරේට් කරගන්නේ කියලා. මම මුලින්ම යනවා මෙන්න මේ ChatGPT AI tool එකට. මෙතෙන්ට ගිහිල්ලා මම මෙන්න මෙතෙන්ට ඇඩ් කරගන්නවා. දැන් මේ දවස්වල අර කොහොමද ChatGPT එකට අපිව පේන්නේ කියලා අර ෆොටෝ හදලා තියෙනවානේ. ඒ වගේ මගෙත් ෆොටෝ දෙක තුනක් හදාගත්තා. අන්නේ එක ෆොටෝ එකක් තමයි මම මෙතෙන්ට අප්ලෝඩ් කරගන්න. ඔයාලට පේන ඇති මෙතන මේ ප්ලස් මාක් එක මෙන්න මේ ප්ලස් මාක් එක ක්ලික් කරලා add to photo file කියලා තියෙනවා. මෙන්න මෙතෙන්ට ගිහලා මම මගේ ෆොටෝ එකක් ඇඩ් කරගන්නවා. ඕකේ. මෙන්න මේ මම ෆොටෝ එකක් ඇඩ් කරගන්නවා. මේ ෆොටෝ එක ඇඩ් කරගෙන මම මෙන්න මෙතෙන්ට දෙනවා මගේ ෆොටෝ එක දාලා මම ඉතින් මෙන්න එහෙම ටයිප් කරගත්තා. මේක මම කලින් ටයිප් කරලා තියාගත්ත එක. සමාජයට වැදගත් වෙන විදියට විනාඩි 3ක් වගේ අඩු කාලයක කෙටි කාටුන් එකක් සාදා දෙන්න. ප්‍රධාන චරිතය මම උඩුගත කරන මේ ෆොටෝ එක ඉන්න කෙනා වගේ ඉන්න ඕනි. ප්‍රධාන චරිතය වෙනස් වෙන්න බෑ කියලා. තාම ෆොටෝ එක ලෝඩ් වෙනවා. මම ෆොටෝ එකක් දාලා මම දුන්නේ සමාජයට වැදගත් වෙන විදිහට විනාඩි 3ක් වගේ අඩු කාලයක කෙටි කාටුන් එකක් සාදා දෙන්න කියලා. ඉතින් එයා දැන් කාටුන් එක ලියලා දෙනවා විස්තර. වීඩියෝ එකේ ටයිටල් එක තියෙන්නේ කෝඩ් එකක් වෙනසක් කියලා. මෙන්න මේ විදිහට විනාඩි 3ක කාටුන් එකක් ChatGPT එකෙන් අපිට හදලා දීලා තියෙනවා. හරි. මම දැන් මේක මේ දැන් ස්ක්‍රිප්ට් එක ගන්න මේ දීලා දුන්නේ අපිට. මේක කොහොමද වීඩියෝ එකක් විදිහට ජෙනරේට් කරගන්නේ කියලා මම ඔයාලට කියලා දෙන්නම්. අපි ගමු මෙන්න මේ පළවෙනි සීන් එක. පළවෙනි සීන් එකේ ෆෝන් එකේ නොටිෆිකේෂන් එක මෙන්න මෙතෙක් ඉඳන් මෙන්න මෙතෙන්ට කොපි කරගන්න ඕන. හරිද? ඊට පස්සේ කොපි කළා. දැන් පළවෙනි සීන් ඔයාලට පේනද මේ පළවෙනි සීන් එක. මම මෙන්න මේ පළවෙනි සීන් එකේ ලොකේෂන් කියලා තියන්නේ. ලොකේෂන් කියන එක නැතුව මෙන්න මෙතන මේ ටික මම කොපි කරන්න. ටීච් රූම් එකේ ෆොටෝ එක වගේ සෙටප් එක. ස්ක්‍රීන් වල කෝඩ් රන් වෙනවා. රීබූට් එක
රීබූට් එක සයිඩ් එක ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් එනවා මේක මම මෙන්න මෙහෙම කොපි කරගන්නවා මෙන්න මෙතෙන්ටම මෙහෙම පේස්ට් කරගන්නවා මෙන්න මේ ටික මම ආපහු කොපි කරගන්නවා මෙන්න මෙතෙක් ඉඳන් මෙහෙම මේ ටික කොපි කරගන්නවා කොපි කරලා මෙන්න මෙතෙන්ට දානවා මෙතෙන්ට මම දෙනවා flow AI එකට prompt එකක් හදලා දෙන්න මම මුලින්ම කරේ මොකද්ද මගේ ෆොටෝ එකක් ඇඩ් කරා ඒකට මම මෙන්න මේ විදිහට සිංහලෙන් ගහගත්ත සමාජයට වැදගත් වෙන විදිහට විනාඩි 3ක වගේ අඩු කාලයක කෙටි කාටුන් එකක් හදලා දෙන්න කියලා. chat GPT එකට කිව්වට පස්සේ එයා මට මෙන්න මේ විදිහට විනාඩි 3ක කාටුන් එකක් මෙහෙම ස්ක්‍රිප්ට් එකක් ලියලා දුන්නා. ස්ක්‍රිප්ට් එකේ අපි පළවෙනි සීන් එක මෙන්න මේ පළවෙනි සීන් එකේ මෙන්න මේ ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් එනවා කියන තැන ඉඳලා මෙන්න මෙතෙන්ට එනකන් අපි කොපි කරගත්තා. ඒ කියන්නේ මෙන්න මේ ටික මෙහෙම ඔයාගේ ටීච් රූම් එකේ වගේ කියලා තියෙන මෙන්න මේ ටික කොපි කරගත්තා. හරිද? මේ ටික කොපි කරගෙන මෙතෙන්ට පේස්ට් කරා. පේස්ට් කළා අපි ඊට පස්සේ දැම්මා ආපහු මෙන්න මේ කොටස ආපහු කොපි කරලා මම එතෙන්ට කියන මේ දෙබස් සිංහල වොයිස් එකෙන් තියෙන්න ඕනේ. කාටුන් චරිතයක වොයිස් එකක් වගේ. තියෙනවා නම් ගොඩක් හොඳයි කියලා දැම්මා. ඊට පස්සේ ඒ දාලා ආපහු මම කියනවා flow AI එකට prompt එකක් හදලා දෙන්න කියලා. අපි බලමු ඊට පස්සේ මොන වගේ prompt එකක්ද හදලා දෙන්න කියලා. හරි. ඔයාට ඕනේ flow AI එකට direct paste කරන්න පුළුවන් cartoon style සිංහල voice prompt එකක් නේද කියලා ඔන්න prompt එක අපිට හදලා දෙනවා. ඊට පස්සේ මෙන්න මේ ආපු prompt එක තියෙන්නේ මෙන්න මෙතෙක් ඉඳන් මේ ටිකත් copy කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතෙක් ඉඳන් මේ ටිකත් copy කරගන්නවා. මෙන්න මෙතෙක් ඉඳන් මේ ටිකත් copy කරගන්න. මේ එකින් එක copy කරලා අපි flow එකට ගිහිල්ලා flow AI tool එකට ගිහිල්ලා මේ විදිහට ඒ එකින් එක copy කරගත්ත ටික මේකට අපි paste කරගන්නවා. හරිද? copy paste කරගන්න එකින් එක. ඊට පස්සේ මෙන්න මෙතනින් touch කරලා text to video නෙමෙයි frame to video කියන එකට යනවා. frame to video කියන එකට ගිහිල්ලා මෙන්න මෙතනින් plus mark එකට එහෙම click කරලා අපිට ඕන ෆොටෝ එක මේ ෆොටෝ එකනේ මෙන්න එහෙම කරලා ෆොටෝ එක අපි මෙතෙන්ට දාගන්න. ඊට පස්සේ මෙන්න මේ ඊතලේ ක්ලික් කරගන්න. ඔයාලට තව දෙයක් කියන්න මට අමතක වුණා. මේ වෙලාවේදී මෙතන අපි ටයිප් කරගත්තේ මෙන්න මෙතන තියෙන මේ setting කියලා මෙන්න මේ setting වලට ගිහිල්ලා output එකට කීයක්ද output එකට වීඩියෝ දෙකක්ද තුනක්ද එහෙම කියලා අහනවා. අපිට දෙක තුනක් ඕනේ එකයිනේ ඕන. එක වීඩියෝ එකක් දාගන්නවා. මෙන්න මෙතනින් අහනවා landscape ද rotate කියලා. ඒ කියන්නේ මෙතන ආනේ YouTube site එකට නැත්තම් ඔයගොල්ලෝ TikTok වීඩියෝ දාන්න ඒ TikTok වීඩියෝ වලට නැත්තම් YouTube short වීඩියෝ වලට වගේ. ඉතින් මම මෙන්න මේ උඩ තියෙන landscape වීඩියෝ කියන එකට තමයි ක්ලික් කරගත්තා. ඊට පස්සේ මෙන්න මෙතන model එක තියෙනවා. Vivo 3.1. ඒ Vivo 3.1 කියලා තියෙන්නේ මම මේක buy කරලා තියෙන ඉඳලා මම හිතන්නේ free එකෙදිත් එහෙම දෙන්නේ. ඉතින් මෙතන Vivo 3.1 එකේ buy කරාට පස්සේ ඔයාලා දෙකෙන් ₹500 800ක් තියෙනවා. මාසෙකට හෝ නැත්නම් අවුරුද්දටම flow එකයි chat GPT Gemini මේ ටික buy කරලා අරගන්න. ඉතින් මම ඔයාලට මෙතන කියන්න මෙන්න මේ Vivo 3.1 කියන එකයි Vivo 3.1 quality Vivo 3.1 fast Vivo 3.1 quality ඊට පස්සේ Vivo 2 තියෙනවා Vivo 2 quality කියලා තියෙනවා fast quality කියලා. ඉතින් මෙන්න මේ fast කියන එක ඔයාලා කොයි විදිහට fast කියන එක දාගන්න ඒකේ credit 20යි යන්නේ. ඔයාලට මම පෙන්නන්න මෙන්න මේ quality කියන එකට දැම්මට පස්සේ කෙලින්ම ඔයාලගේ credit 100ක් කැපෙනවා එක වීඩියෝ එකකට. ඉතින් ඒ quality කියන එකෙන් මේක පොඩ්ඩක් වීඩියෝ එක ටිකක් ප්‍රොෆෙෂනල් විදියට වීඩියෝ එක හැදෙනවා. හැබැයි ඉතින් ටක් ගාලා ක්‍රෙඩිට් ටික ඉවරනවා. ඒ හින්දා ඔයාලා මතක ඇතුව මෙන්න මේ 3.1 කියන එකට දාලා තියාගන්න කොයි වෙලේ. නැත්තම් කට්ටිය කොට දෙනෙක් මම දැකලා තියෙනවා අපි buy කරා. හැබැයි වීඩියෝ 5ක් විතර හදන්න පුළුවන් උනේ ටක් ගාලා ක්‍රෙඩිට් ටික ඉවරණය කරනවා. ඉතින් ක්‍රෙඩිට් ඉවර වෙන්නේ ඔන්න ඔය කතන්දරේ හින්දා තමයි මතක ඇතුව ඔයාලා buy කරනවා නම් Vivo 3.1 fast කියන එකට හරි Vivo 2 fast කියන එකට හරි දාගන්න. 3.1 එකේ තියෙන audio add වෙනවා. 2 එකේ audio add වෙන්නේ නැහැ. සමහරක් කේවල audio add වෙනවා 2 එකේ. හරි. අපි එන යමු මම දාගත්ත
ප්‍රොම්ට් එක මම මෙතන ChatGPT එකෙන් කොපි කරලා අරගෙන දාගත්ත ප්‍රොම්ට් එකට මොන වගේ වීඩියෝ එකක්ද ෆ්ලෝ එකෙන් මට හදලා දීලා තියෙන කියලා මම මෙන්න මෙතන ප්ලේ කරගන්නවා හෙල්ප් එකක් දෙන්න පුළුවන්ද සර්? පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා පේනවා ඇති පළවෙනි ස්ක්‍රිප්ට් එකේ කියනවා මගේ ටීච් රූම් එකේ ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් එනවා දෙන්න හෙල්ප් එකක් දෙන්න පුළුවන්ද කියලා අහලා ඊට පස්සේ කැට් එක සන්ග්ලාස් එක රිමූව් කරලා ස්ක්‍රීන් ලොක් එකක් ගන්නවා බලන්න ඒක දැන් මෙසේජ් එක බලලා කැට් එක සන්ග්ලාස් එක අයින් කරලා ස්ක්‍රීන් ලොක් එකක් ගන්නවා බලන්න ඒක කොච්චර ක්‍රියේටිව් විදියට තියනවද කියලා මේ විදියට අපි මේ ටික හදා ගන්නවානේ වීඩියෝ කැලි දෙක තුනක් හදා ගන්න. ඔයාලා බලනවා දැන් තප්පරටේ මේ වගේ වීඩියෝ ගාට අරගෙන කොහොමද කාටුන් එකක් හදාගන්නේ කියලා. හරි. දැන් මේ වගේ තප්පරටේ වීඩියෝ අරගන්න. අරගෙන ඉවර වෙලා අපි මේ එකින් එක ඩවුන්ලෝඩ් කර ගන්න ඕන. මම ඔයාලට ඒක පෙන්නන්න. දැන් මේ වීඩියෝ එක තියෙන්නේ. මේ වීඩියෝ එක මෙහෙම මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. කියන්නේ අපේ ෆ්‍රේම් සයිස් මේ මෙතන තියෙන ඕන කරන ෆ්‍රේම් සයිස් එක අපිට ඕන ෆ්‍රේම් සයිස් එකට මෙහෙම ඩවුන්ලෝඩ් කරගන්න. හරි. ඒක ඩවුන්ලෝඩ් වුණා. දැන් මේක තියෙන්නේ. මේකත් මම මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න. ඒතර ආව බලන්න ඇති. දැන් මේ වීඩියෝ දෙකම ඩවුන්ලෝඩ් කරගත්තේ ඇයි කියලා. හරි. ඒක මම ඔයාලට පෙන්නන්නම් ඇයි වීඩියෝ දෙකම ඩවුන්ලෝඩ් කරගත්තේ කියලා. හරිද? මම දැන් මේ දෙකම ඩවුන්ලෝඩ් කරගත්තා. ඔයාලට පේනවද? හරි. මම මේක මෙන්න මේ මිනිමයිස් කරගන්නවා. ඊට පස්සේ Premiere Pro එක මම මෙන්න මේ විදිහට ඕපන් කරගන්නවා. new project කියන එකට යනවා. save වෙන්න ඕන location එක මම තෝරගන්නවා. පොඩ්ඩක් සනීප නැතුව ඉන්නේ. ඉතින් දැන් මම ඩවුන්ලෝඩ් කරපු වීඩියෝ දෙක මම හොයාගන්නවා. මේ පල්ලෑම ඇත්ත මම හිතන්නේ. එතන මේක එකක් මේක එකක්. මේ වීඩියෝ දෙක ඉම්පෝර්ට් කරගන්න මෙන්න මේ Premiere Pro එක ගැන දන්නේ නැති කට්ටිය වැඩි මේක ගැන ඔලුවට ගන්න එපා. මේ වීඩියෝ එක හදාගන්නේ කොහොමද කියන එක විතරයි මම මේක පෙන්නන්නේ. Premiere Pro ඕනේ නැහැ. ෆෝන් එකේ කියන්නේ ෆෝන් එකෙන් හදන්න පුළුවන් කාටුන් එක ෆෝන් වලට ඕන තරම් ඇප් තියෙනවා. ඔයාලා ඒ සම්බන්ධව දන්නේ නැත්නම් කමෙන්ට් එකක් දාන්න. ෆෝන් එකේ වීඩියෝ එක එඩිට් කරගන්නේ කොහොමද කියලා ෆෝන් එකේ ඇප් එකක් ගැන මම සම්පූර්ණ වීඩියෝ එක වලට අරන් එන්නම්. Premiere Pro එක දන්න කට්ටිය මේක වැඩ කරන්නේ කොහොමද කියලා දන්නවා. ඉතින් නොදන්න කට්ටිය වැඩි මේ ගැන හිතන්න එපා. ඔයාලට මේක කරගන්නේ කොහොමද කියලා විතරයි මම පෙන්නන්නේ. හරි. අපි යමුකෝ ඉතුරු පැට් ටිකට එන. මේක මම ප්ලේ කර ගන්නවා. සර් අපේ ළමයින්ට ඕන්ලයින් ඉගෙන ගන්න ෆෝන් එකකට ඩේටාවක් නැහැ. හරි. මේක දාලා නෑ මට මුලට. ඒ හින්දා මම මේක මෙන්න මෙහෙම අයින් කරගන්නවා. ඊට පස්සේ මේ වීඩියෝ අරගන්නවා මුලට. අපි මේක ප්ලේ කරගමු මුල. හෙල්ප් එකක් දෙන්න පුළුවන්ද සර්? මේක මම මෙන්නම රයිට් ක්ලික් කරලා අන්ලයින් කරලා මෙන්න මේ කොටස කපලා අයින් කරගන්න. එතන කතා කරන්න දෙයක් තියෙන්නේ. නේද? මේක සම්පූර්ණව කපලා අයින් කරගන්න. මේක මේ වීඩියෝ කරගෙන මුලට ගන්නවා. මේ වීඩියෝ එක මම ටිකක් ස්පීඩ් එක අඩු කරගන්න. 100 නේ තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් 70ට විතර දාගත්තොත් බලමු කොහොමද කියලා. ඔඩියෝ එක මම මෙතෙන්ට ගන්නවා. මේක අන්ලයික් කරලා මේ වීඩියෝ ක්ලිප් එක මම අදන් එනවා මෙතෙන්ට. එතකොට සර් අපේ ළමයින්ට ඕන්ලයින් ඉගෙන ගන්න ෆෝන් එකකට ඩේටාවක් නැහැ. පුළුවන් නම් අපිට ටිකක් උදව් කරන්න පුළුවන්ද? සර් එතන මේ ටික කපලා අයින් කරගන්න. මේ වොයිස් ක්ලිප් එක මෙතෙන්ට ගන්නවා. ෆෝන් එකට ඩේටාවක් නැහැ. පුළුවන් නම් අපිට ටිකක් උදව් කරන්න පුළුවන්ද? මේ වීඩියෝ ඕනේ නැහැ. වීඩියෝ 3ක් විතර ජෙනරේට් කරගත්තා. ජෙනරේට් කරගෙන එක වීඩියෝ එකයි අපිට ඕන විදිහට හරියට ආවි. ඊට පස්සේ මේ විදිහට අරගන්නවා. ඔන්න බලන්න මැසේජ් එක එනවා. සර් අපේ ළමයින්ට ඕන්ලයින් ඉගෙන ගන්න ෆෝන් එකට ඩේටාවක් නැහැ. පුළුවන් නම් අපිට ටිකක් උදව් කරන්න පුළුවන්ද? සර් ඔයාලට පේනවනේ. මෙන්න මේ විදිහට ඔයාලට කැමති විදිහට එක වීඩියෝ ගන්න මේ වීඩියෝ ඕන තරම් හදාගන්න පුළුවන්. Adobe Premiere Pro එකෙන් ඔයාලා දුන්නා Adobe Premiere Pro එකට ගිහිල්ලා වීඩියෝ ටික දාලා
මෙන්න මේ විදිහට කට් කරලා ලස්සනට ඔයාලගේ වීඩියෝ එක හදාගන්න තියෙනවා. එහෙම නැත්නම් ෆෝන් එකට තියෙන ඕන තරම් ඇප්, ෆෝන් එකේ ඇප් දෙක තුනක් ගැන මම ඔයාලට කියන්නම්. VN කියලා ඇප් එකක් තියෙනවා, ඊට පස්සේ CapCut තියෙනවා, ඊට පස්සේ තව එකක් තියෙනවා Vita කියලා. Vita කියලා ඇප් එකක් තියෙනවා, ඒකත් හොඳයි, සුපිරිම ඇප් එකක්. ඊට පස්සේ Vidma කියලා එකකුත් තියෙනවා. Vidma කියලා ඇප් එකක් තියෙනවා, ඊට පස්සේ Ucut කියලා එකක් තියෙනවා. ඔය වගේ හොඳ ඇප් ටිකක් තියෙනවා. ඇප් ගැන ඔයාලා දන්නේ නැත්නම් කොහොමද වීඩියෝ එකක් එඩිට් කරගන්නේ, කොහොමද කට් කරගන්නේ කියන එක දන්නේ නැත්නම් මම එයින් එක ඇප් එකක සම්පූර්ණ වීඩියෝ එකක් වලට අරන් එන්නම්. කොහොමද වීඩියෝ එකක් දාලා කට් කරගන්නේ, කොහොමද සවුන්ඩ් ඇඩ් කරගන්නේ, කොහොමද වොයිස් ඇඩ් කරගන්නේ කියලා වීඩියෝ හදාගන්නේ කොහොමද කියලා මම ඔයාලට සරලව කියලා දෙන්නම්. අද වීඩියෝ එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම් අනිත් අයට බලන්න ෂෙයා කරන්න. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මතකතුව මගේ YouTube channel එක subscribe කරන්න, like එකක් දාගෙන යන්න. අනිවාර්යයෙන්ම bell icon එක click කරන්න. මොකද අලුතින්ම ගේන වීඩියෝ ඔයාලා අතරට අරගෙන ඉන්න ඕන හින්දා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.